ඇඳුම් ගන්න ගියා බං තාත්තත් එක්ක. එහෙම මම වහනේ මෙතනින් බැස්සා. උඹලාගේ දෙට්ට එන්න ඕනි ඉඳා. මේ පාර නම් හොඳයි ඈ. තාත්තා මට ඇඳුම් තරම් දුන්නා. සල්ලිත් දුන්නා බං අතට. හොඳයි නේ ඇඳුම් ටික. තව රතිඤ්ඤා ගත්තා, නිලාකුරු ගත්තා. මේ පාර සුපිරියටම අවුරුදු තියෙනවා ඈ. අපි මේ පාර සුපිරියටම අවුරුදු කරනවා බං. මේ උඹට කොහමද බං? ඇඳුම් එහෙම ගත්තද? අපේ තාත්තා ටවුමට ගියා බං. මට තාත්තා ඇඳුමක් අරන් එයි බං. මේ පුතත් ඇවිල්ලා ඉන්නේ. මොකෝ පුතේ ඉතින් අවුරුදු එහෙම සරුයිද? ඔව් මාමේ අපි ඉන්න ඉතින් අවුරුදු සරුයි. මේ ඇඳුනුත් අරන් එන ගමන් මාමේ තාත්තත් එක්ක ගිහිල්ලා. ඔව් නේද පුතේ. ඉතින් පුතේ කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා මාමේ වරදක් නැහැ ඉතින්. මේ මං එහෙනම් ගිහිල්ලා එන්නම් බං. මාමේ මං යනවා මාමේ එහෙනම් අරුට අවුරුදු පාඩියට එන්න කියන්න බැරි වුණානේ. තාත්තා මට ඇඳුම අරන් ආවද? ඇඳුමක් ගන්න බැරි වුණා පුතේ. ඇඳුමක් තියා පුතේ මම මේ කල්පනා කරන්නේ ගෙදරට බඩු ටික ගන්න කොහොමද කියලා. මං අර පොලි මුදලාලි ගාවට ගියේ පොඩ්ඩක් සල්ලි ටිකක් බලන්න. මේ අවුරුදු කටේ අපිට කවුරු සල්ලි දෙන්නේ නැතු පුතේ. මම පුතාට මම මේ අවුරුදු පහු වෙලාවත් මොකක් හරි කරන්න. මම මේ ගහේ වැටිච්ච දෙන්නේ පුතේ මට මේ කිසි දෙයක් කරගන්න බැරි. මම පුතා ඔහොම ඉන්නකෝ. මං එමෙට ඇඳුමක් කරන් දෙන්න. කමන්නේ තාත්තේ. තාත්තට පුළුවන් වෙලාවක මට ඇඳුමක් අරන් දෙන්නකෝ. මට ඔබට කියන්න බැරි වුණානේ බං. අද රැට අපේ ගෙදර පාටියක් තියෙනවා. ඒකට ඔබ අනිවාර්යෙන් එන්න ඕනි හොඳේ. මට එන්න විදියක් නෑ බං. තාත්තත් ගෙදර තනියම. අනික අද රැට මට වැඩක් තියෙනවා බං. ඒකට යන්න ඕනි බං. උඹ බොරු කියන්න එපා බං. මං අහගෙන හිටියේ බං උඹයි තාත්තයි කතා කරන දේවල්. උඹට ඇඳුමක් නෑ නේද? උඹ මේ ඇඳුම ගනින්. මං අද ගත්ත ඇඳුමනේ බං. මේක ඇඳගෙන පාටියට වරෙන් බං. මේක අහපන් බං. අද උඹට එට මට වෙන්න පුළුවන්. අපි ඔක්කොටම එක වගේ අවුරුදු සමරන්න බෑ බං. මේ රටේ කොයිතරම්නම් මිනිස්සු යතිද අවුරුදු සමර ගන්න බැරුව. අපි එකිනෙකාට උදව් කරගෙන මේ අවුරුද්ද සමරමු.